දෙන්න මොකටද අපේ උත්සව වලට ඇවිල්ලා කෑම කන්නේ? අනේ සෝරි ඔයා හිතන විදිහට හොරගම් කරන්න අපි මෙහෙ ආවේ නෑ. මං ඔයාලා මේ දැකලවත් නේ අනිත් එක මෙහෙ ඇවිල්ලා කෑම කන්න වල කවුද? මං හිතන විදිහට උඹලා දෙන්න මෙහෙ ආවේ මොනවද හොරකම් කරන්න හිතාගෙනම තමයි. එහෙම කියන්න එපා මිස් අපි මේ ආවේ හොරකම් කරන්න බලාගෙන නෙමෙයි. එහෙනම් කවුද ඔය දෙන්නට ඉන්වයිට් කළේ? ඔය දෙන්න කියනවද නැත්නම් මං පොලිසියට කතා කරන්නද? මිස් අපි කෑම ටිකක් කාලා යන්න ආවේ. මට මේක විශ්වාස කරන්න බෑ. ඔය දෙන්න මොකක් හරි ප්ලෑන් එකකට තමයි මෙහෙ ඇවිත් තියෙන්නේ. එහෙම නෑ මිස්. ඉන්නවා මං හොඳ වැඩක් කරන්න අයියට කතා කරන්න. අයියේ පොඩක් එළියට එන්නකෝ. අයි මොකක්ද උනේ? අයියා මේ කවුද කියලාවත් මන් දන්නේ අපේ උත්සවයට ඇවිල්ලා කෑම කනවා ඉඳගෙන. මොකද්ද දැන් ඔයා ඒකට කරේ? මම මෙයාලා එළියට දැන් ආවා. තම්සිට ඔයා මොකටද මට ගහන්නේ මේ හොරු දෙන්න ඉස්සරහා? හොරු කියන් ඉන්න එපා නංගි. මේ අපේ එහා පැත්තේ කොල්ලෝ දෙන්නේ. ඔයා මෙයාලව දන්නවද? මම මෙයාලව දන්නේ නැහැ. කතා කරලවත් නැහැ. ඒ වුණාට දැකලා තියෙනවා. මම දන්න විදිහට මේ ළඟ බොඩිමක් කරන් නැවතිලා ඉගෙන ගන්න කොල්ලෝ දෙන්නේ. මම මේ දෙන්නව කවුද කියලාවත් දන්නේ නැහැ. මේ මදුර අපේ ගෙදර උත්සවයකට ඇවිල්ලා කෑම කනවා. ඔයා මොකටද මේ දෙන්නගේ පැත්තරන් කතා කරන්නේ? බඩගින්න. මල්ලි ඔයාලා කවද්ද අන්තිමට කෑවේ? අපි පෙරේද රැයට කාප්පාර අයියා. දැක්කද? මමත් රස්සාවක් හොයාගෙන කොළඹට ආපු මුල් කාලේ මේ විදිහට තමයි ජීවත් වුනේ. සමහර දවස්වල බඩගින්න දරා ගන්න බැරුව කඩවල වලිනුත් ඉල්ලගෙන කාලා තියෙනවා. අයියේ මට උඟක් බඩගිනේ. මගේ අතේ සල්ලි නැහැ. හොටල් එකේ කන්න මොනවාරි තියනවා නම් දෙනවද? ඇතුළට ගිහින් කන්න. අයියේ හොටල් එකේ මොකක් හරි වැඩක් තියෙනවා නම් කියන්න මං කරන්න. නෑ මල්ලි ඒක අවුලක් නෑ. අනේ තෑන්ක් යූ අයියේ. මම මෙයාලව කලින් දැක්කා. මට ඒ වෙලෙම තේරුණා මෙයාලා ඉන්න තත්ත්වේ. මට සමා වෙන්න. කමන්නේ මිස් අපි දැන් යන්න. ඔයාලා කන වෙලාව වෙන මං ඇදගෙන ආවේ. ඔයාලා කාලම යන්න ගිහිල්ලා. හරි මල්ලි හැමදේම අමතක කරලා අපිත් එක්ක දැන් කෑම කමු.